මේ අද මගේම රූගත කිරීමක් තියෙන වෙලාවේ ඊයේත් රූගත කිරීම තිබුණා. නමුත් ඉතින් උදාරයි ඔබ රණවිරුවන්ග දෙයක් කිව්වම මට බැහැයි කියන්න බෑ. දයස බොහොම ස්තුතියි. මේ රණවිරුවන්ග දෙයක් කිව්වම මම ජීවිතේ නොගින් ඉන්න හේතුව ටක් ගාලා මගේ කතාව කියන්නම්. එක්තරා දවසක මීට අවුරුදු ගානක යුද්ධයේ තියෙන කාලේ මගේ කොණ්ඩේ පොඩ්ඩක් අවුල් නැට ඔළුව අවුල් නැහැ. ඒක ගණන් ගන්න මේ චරිතවලට ඉන්නේ. උගුත් හිතන්න එපා. ඉතින් මම එතකොට මත්තේකොට මගේ පවුල තිබුණේ. මට දුවල දෙන්නෙක් හිටියා එයා අනුලා විද්‍යාලයේ. අනුලා විද්‍යාලයේ එයා දෙන්න ස්කූල් වෑන් එකකින් යනවා. මම රෝගත කිරීමකට උදේම ගියා. මට ආරංචි වෙනවා අපේ නෝන කතා කරලා කිව්වා පන්නිපිටියේ බෝම්බ ප්‍රහාරයක් කළ වෙලා තියෙනවා. කොහොම මම කකුල් දෙක පණ නැතුව බිම් වැටුණා. කියන්නේ මගේ දරුවෝ දෙන්න ගිය වාහනේ. ඒ ස්කූල් වෑන් මේ වෙලාවේ යන ටයිම් එකේ පාරමී කුලතුංග කියන ශ්‍රේෂ්ඨ රණවිරුවට බෝම්බේ තිබ්බ පන්නිපිටියේ. ඒ අවස්ථාව තමයි අපට ආරංචි වුණේ. මම කකුල් දෙක පණ නැති වුණා. මං කතා කරා වෑන් එකේ ඩ්‍රයිවර්ට දිගටම. නමුත් මට ආරංචියක් නැති වුණා. මං ඒකෙන් තවත් බය වුණා. පසුව දැනගත්තා අපේ දරුවෝ නිර්පත්‍රිතයි කියලා. මගේ දරුවෝ විතරක් නෙමෙයි. මේ රටේ සියලුම දරුවන්ගේ ජීවිත නිර්පත්‍ර කරේ ඕගොල්ලෝ. එහෙම නොවුණා නම් මම කවදාකවත් මේ ජාත්‍යන්තරයට යන්නේ නැහැ. මම එදාගෙන කලාවෙන් අයින් වෙනවා. මගේ දරුවෝ දෙන්නට ඒක වුණා නම්. ඔයගොල්ලෝ ශ්‍රේෂ්ඨයි. මම ගොඩක් හැඟීම්බර කෙනෙක්. ඒ හැඟීම්බර භාවයනේ සිනමාවට යොදවන්නේ. ඉන්දියාවෙන් හොඳම ආසියානු සිනමාව හම්බුණා. දැන් ඔය ඇවිල්ලා තිනවා ආසියානු කලාපය. ඇමරිකාව, එංගලන්තයෙන් හොඳම අධ්‍යක්ෂකවරයා බවට පත් කරනවා. සමහර ලංකාවට ඒ වැඩ නැති වෙන්න පුළුවන්. ලංකාවේ ඊට වඩා සිනමාව දියුණුනේ. ඒක ප්‍රශ්න නැහැ. ඒව වැඩ නැහැ. නමුත් මං අදටත් සත පහක දෙයක්වත් අරගෙන යන්නද සමස්ත ත්‍රිවිධ හමුදාවේ ඕනෑම උත්සවයකට යන්නේ. මගේ දරුවෝ විතරක් නෙමෙයි. සමස්ත ජාතියම දරුවෝ බේරගත්තා. නමුත් ඒක අපි මිනිස්සුන්ට අමතක වුණා. මිනිස්සු සමාජලට අපහාස කරන්න ගත්තා අපි දැක්කා. තරුණ අපි චිත්‍රපටි වලින් අපහාස කරා. කලාවෙන් අපහාස කරා. ඕගොල්ලන්ට. නමුත් මගේ මේ අත් දෙකෙන්වත් හිතින්වත් මගේ සිනමා නිර්මාණකින්වත් මම කවදාකවත් ඒක කරලා නැහැ.